ඔබ අද මේ වීඩියෝ එක ක්ලික් කළේ බොහෝ විට ඔබ යම් කිසි අසාර්ථකත්වයකට මුහුණ දීලා නැවත පටන් ගන්න අලුත් ශක්තියක් සොයමින් ඉන්න නිසා වෙන්න ඇති. මේ ලයිෆ් මොටිවේෂන් සීරීස් එකේ තවත් එපිසෝඩ් එකක්. අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතයේ වැටුණු තැනින් ආයෙත් නැගිටින්න. ඉතින් අද වීඩියෝ එක අවසානය දක්වා බලන්න. මොකද අද ටොපික් එකත් ඔබේ ජීවිතයට ලොකු වෙනසක් එකතු කරයි. ජීවිතයේ කවදා හරි අපි හැමෝම අසාර්ථක වෙන අවස්ථාවලට මුහුණ දෙනවා. විභාගයක්, රැකියාවක්, ව්‍යාපාරයක් හෝ ජීවිතේ වෙනත් බලාපොරොත්තුවක් අහිමි වෙන්න පුළුවන්. අසාර්ථක වීම කියන්නේ අවසානය නෙවෙයි. එය ඔබව තවත් ශක්තිමත් කරන පාඩමක් විතරයි. ලෝකයේ සාර්ථකම පුද්ගලයන් ගොඩක් දෙනා මුලින්ම මුහුණ දුන්නේ අසාර්ථකත්වයට. හැබැයි ඔවුන් ඒ වැටුණ තැන නතර වුණේ නැහැ. ඔවුන් තමන්ගේ වැරදි වලින් ඉගෙන ගත්තා. ඔබේ හිතට එන මේ සිතුවිලි දෙක අදම අත්හරින්න. අංක 1 මට මේක කරන්න බැහැ කියන සිතුවිල්ල. අංක 2 අනිත් අය මං ගැන මොනවා හිතයිද කියන බිය. ඔබේ ජීවිතය ඔබේ අතේ තියෙන්නේ. නැවත පටන් ගන්න කිසිම දවසක් පරක්කු වැඩි නැහැ. මම ඔබට ලබා දෙන සරල පියවර 3. පළවෙනි පියවර ඔබේ වැරද්ද පිළිගන්න. පලා යන්න එපා, සිදුුනේ මොකද්ද කියලා තේරුම් ගන්න. දෙවෙනි පියවර පැහැදිලි ඉලක්කයක් තියාගන්න. අද ඔබට කළ හැකි කුඩාම දේ මොකක්ද කියලා ලියන්න. අවසාන පියවර වශයෙන් පියවරෙන් පියවර ඉදිරියට යන්න. එක පාරටම ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. අද ගත්තු එක පියවරක් හෙට ඔබට ලොකු ජයක් ගෙන දේවි. අවසාන වශයෙන් මට ඔබට කියන්න තියෙන්නේ ඔබ තුල විශාල ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය අවදි කරගන්න. ඊළඟ වීඩියෝ එකේදී අපි තවත් ගැඹුරින් ජීවිතය ගැන කතා කරමු. අදම ඔබේ ගමන ආරම්භ කරන්න.